තෙරුවන් සරණයි. සුවපත් වේවා ඔබ සෑම සියලු දෙනාටම. එහෙමනම් අද දවසේ මෙවැනි කටයුත්තක් ආරම්භ කරන්න ලැබුවේ අපේ දායක දරුවන් විසින්. මේ ශ්‍රී සද්ධර්මය ලෝකයාට දීම පිණිස අපේ පින්වත් දරුවන් එකතු වෙලා නාලිකාවක් සකස් කිරීමට යනවා. ඒකේ නම වශයෙන් දාලා තියෙන්නේ අරණ. අපි බලාපොරොත්තු තියෙන්නේ පින්නතුනි ඔබ කොයිතරම් ධර්ම ශ්‍රවණය කරලා ධම්ම අවබෝධයක් ලබාගෙන තිබුණත් සමහර විට නිබ්බානගාමී මාර්ගයේ ඔබ යමින් සිටියත් සමහර විට නොදන්නා අය ගොඩක් ඉන්නවනේ. අන්න ඒ අයගේ දැන ගැනීම පිණිස දැනගත්තු අයට යම් තවත් ධම් අවබෝධයේ ලිහිල්ල අවබෝධ කර ගැනීම පිණිස තමයි අපි මේ සත්‍යාව සෝදානම් කරගත්තේ. එමනම් ලෝක සත්‍යයට මේ ධර්මය දීම සඳහා තමයි මේ අරණ කියන අලුත්ම නාලිකාව ආරම්භ කරන්නේ. මේ ධර්මය සරලව පැහැදිලිව ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා මූලික පියවරේ පටන්ම අවසානයේ දක්වාම. එමනම් ඒ නම දාලා තියෙනවා අපි පින්නතුනි ඥායස්ස අධිගමාය කියලා. ඥායස්ස අධිගමාය කිව්වම මේකේ තේරුමක් තියෙනවා. ඥායස්ස අධිගමාය කියලා කියන්නේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය ඔබට ඉක්මනින්ම මතක් වෙනවා ඇති. ඒකේ තියෙනවා ඒකායනෝ අයම් වික්කවේ සත්තානං විසුද්ධිය සෝක පරිදේවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය කියලා. නිබ්බාන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ ඥායස්ස අධිගමාය කියන ස්වභාවය මත. එමනම් බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ලැබෙන ආනිසංස 7ක් වශයෙන් තමයි මේ මූලිකව දේශනා කරලා තියෙන්නේ. ඒකේ ප්‍රධානම දේ තමයි අපිට ඥායස්ස අධිගමාය වෙන්නේ. එතෙන්ට එන්න නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ වගේ මිදී නිදහස් වෙන්න ඕනේ. එකම මාර්ගයක් අනුගමනය කළොත් ඒකම මාර්ගය තමයි මේ ඒකායනෝ අයම් වික්කවේ සත්තානම් විසුද්ධිය ශෝක පරිදේවානම් සමතික්කමාය. මේ ශෝකය පරිදේවේ කියන එක ගොඩාක් වෙලාවට පෙන්නතුනේ අපිට සාමාන්‍යයෙන් ඇති වෙන මේ මොහොතට ඇති වෙලා නැති වෙලා යනවා. අපි ඒක తాවකාලික සෝයක් වශයෙන් අපිට ගන්න පුළුවන්. මේ ඒක එහෙම මොහොතේම ඇති වෙලා ටිකකින් නැති වෙලා යන හින්දා සමතේකටපත් වෙනවා. ශෝක පරිදේවේ තියෙනවා. හැබැයි ඒක මොහොතකින් ඇති වෙලා නැති වෙලා යනවා. ආයමත් උපදිනවා. එහෙනම් ආයමත් උපදිනවා සමතේ කියන්නේ తాවකාලික සෝයක්. తాවකාලිකව. එimhe తాවකාලික නෙවෙයි මේ ශෝක පරිදේවය අවසන් වෙලා යන්නේ සමතේ ඉක්මවා. එමනම් සම්පූර්ණයෙන්ම මේ ශෝක පරිදේව වලින් මිදී නිදහස් වෙන්න පුළුවන් කියන එකයි. ඒ වගේම දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. බොහෝ වෙලාවට අපි මේ දුක් දුම්නස් කියන ඒවා කායික මානසික වේදනාවන් දුක් දුම්නස් මම කියලා ගන්නවනේ මටයි වෙන්නේ කියලා ගන්නවනේ. අන්නේ ස්වභාවය දුක්ඛ කියලා කියන්නේ දුක කියලා කියන්නේ කායට දැනෙන ස්වභාවය. දෝමනස්සය කියන්නේ සිතට දැනෙන ස්වභාවය. එහෙනම් කායික මානසික දුක් දුම්නස්. ඒ වගේම සුඛ සෝමනස් කියන එකත් ඒ පැත්තක් තියෙනවා. එහෙනම් මේ අපිට සුඛ සෝමනස්ය ලැබපුවාම අපි ඒකට කැමති වෙනවා වගේම අපිට අයින් කරගන්න බැරි වෙන්නේ දුක් දුම්නස් ඇති වෙන ස්වභාවය. එහෙනම් ඒක මම මගේ මටමයි දුක් විඳින්න වෙන්නේ කියන ස්වභාවයෙන් මිදී නිදහස් වෙනවා. මම කියලා ගන්න අත්ත කරගන්නේ නැහැ. අන්න ඒ ස්වභාවයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියන එකයි මේ දුක්ඛ දෝමනස්සාන අත්තංග මාය. මාය කියන්නේ මිදී නිදහස් වෙනවා. අත්ත කියලා ගන්නෑ. මම මටමයි මගේමයි කියලා ගන්නෑ. ඒ තම මම කියන ස්වභාවයෙන් ගන්නෙ නැහැ. ඒක නිසා දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය. ඥායස්ස අධිගමාය කියන්නේ පින්තුනි මේ ඥානය කියන්නේ ඥානේ බුද්ධ ඥාන පහළ වෙනකොට යම් කෙනෙකුට මාර්ගයක් පහළ වෙන්නේ. එහෙනම් ඥායස්ස අධිගමාය අධිගමය කියලා කියන්නේ මඟඵල ලබනවා කියන එක. මාර්ගය සහ ඵලය කියන එකයි ඥායස්ස අධිගමාය කියන එකේ තේරුම. ඒ තුලින් සාක්ෂාත් වෙන්නේ මොකද්ද? නිබ්බානස්ස සච්ච කිරියාය. එහෙනම් සාක්ෂාත් වෙන්නේ නිබ්බානය. ඒ සඳහා තමයි පින්නතුනි මේ වචනයේ මහා අර්ථයක් ගැඹීරත්වයක් තියෙන නිසා
අපි ඥායස්ස අධිගමය කියන්නේ මේ ලෝකේ හැමෝම උත්සාහ කරන්නේ මගඵල ලබන්න. මගඵල ලැබනවා කියන්නේ මේ නමේ සඳහන් වෙන මගඵලයක් නෙමෙයි. මාර්ගයක් තමයි ලැබෙන්න ඕන. ඒ අනුව ඒ මාර්ගය අනුගමනය කරන අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන. එහෙම අනුගමනය කළොත් තමයි ඒකේ ප්‍රතිඵලයේ වශයෙන් ඵලය කියන දේ ලැබෙන්නේ මගඵල. මාර්ගයේ ගියොත් ඊට ආදාළ ඵලය ලැබෙනවා. එහෙනම් ඒ තමයි නිබ්බානස්ස සච්ච ක්‍රියාය. නිබ්බානස්ස කියන්නේ මේ බැඳීමෙන් නිදී නිදහස් වෙන්න පුළුවන් ස්වභාවයකට මේ ලෝක සත්‍යයපත් වෙනවා. අන්නේ අර්ථයෙන් යුක්තව තමයි පින්නතුනේ මේ ඥායස්ස අධිගමය කියලා අපි මේ මාතෘකාවක් නැත්නම් මේ channel එකේ මූලික හරය වශයෙන් දැම්මේ. මොකද ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ ඒක තමයි. මග්ගඵල. නමුත් මග්ගඵල නම් වශයෙන් ලැබෙන මග්ගඵලයක් නෙමෙයි. තමන්ගේ හිත ක්‍රමක්‍රමයෙන් පිරිසිදු කරගෙන උපරිම පිරිසිදුභාවයේ කුසලයේ තුල පිටා කටයුතු කරන්නේ කොහොමද කියන එක තමන් අවබෝධ කරගන්නේ ඒ මාර්ගය මොකක්ද කියන එක අහලා දැනගන්නයි. ඒ නිසා අපි මග්ගඵල කියන නාමිකව කියන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ නම් වලින් සඳහන් වුණාට මේක ක්‍රියාකාරීත්වයක්. අන්නේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කර දීම සඳහා තමයි අපි මෙම නාලිකාව අපේ මේ දරුවන් විසින් ඒගොල්ලන්ගේම කැමැත්ත ඉල්ලීම මත මම මේට සහභාගී වෙන්නේ. මේ ධර්මයේ ලෝක සත්‍යයට දෙන ධර්ම දානයක් වශයෙන් අපේ පින්නත් දරුවන් මේක ආරම්භ කළා. ඒක නිසා ඒකට අරණ කියලා අපි නම දැම්මා. ඒකේ පරමාර්ථය වෙන්නේ ඥායස්ස අධිගමය කියන ස්වභාවය. ඒක තමයි සාක්ෂාත් වෙන්න ඕන. එමනම් ඒ සඳහා ඔබ මේ channel එක නැත්නම් මේ නාලිකාව දිගින් දිගටම ආරම්භන්න. ඒ තියෙන කරුණු කාරණා තමන්ගේ ජීවිතයට ගලපා ගන්න. තමන්ගේ දේශයක් මේ ඇති කරගන්න එපා යම් අවස්ථාවකදී යම් දේවල් ගැන ඔබට දේශසහගත ස්වභාවයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ සඳහා නෙමෙයි මේ නාලිකාව ආරම්භ කරන්නේ. දේශය සංසිඳවන්න. රාගය සංසිඳවන්න. මෝහය සංසිඳවන්න. සංසිඳීම නම් වූ සමාධිමත් ස්වභාවයකටපත් වෙන්න. එහෙනම් සංසිඳීම කියලා කියන්නේ අර හඹාගෙන යන ස්වභාවයේ මිදී නිදහස් වෙන ස්වභාවයකට තමන්ගේ හිතපත් කරගන්න. ඒක තමයි ප්‍රඥා සීල සමාධිය කියලා කියන්නේ. අන්නේ කියන්නේ ප්‍රඥා සීල සමාධිය කියන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම ලෝකපහළ වෙලා දේශනා කර ඉදං කෝපන වික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං කියන ධර්මය. ඉතින් අපි නොදැනගෙන හිටියේ මාර්ගයක් නේ. එහෙනම් අපිට ලැබෙන්නත් ඕනේ මාර්ගයක්. අනුගමනීය පටිපදාවක්. අන්නේ පටිපදාව ඔස්සේ කොහොමද පටිපදාවකටපත් වෙන්නේ? කිසියම් දෙයක් දන්නේ නැති අයට මේ ප්‍රයෝජනවත් වෙනවා. දන්න අයට තවත් තමන්ගේ අවබෝධය පුළුල් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා තමයි අපි මේ නාලිකාව ආරම්භ කරන්නේ. ඔබ සියලුම දෙනා තමන්ට උවමනාවක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් ඡන්දයක් විරියක් විමර්ශාවක් කරන්න උවමනාවක් තියෙනවා නම් ඒ නාලිකාව ඔබ නැවත නැවතත් යලිත් මේ ආරම්භයේ පටන් දිගටම නරඹලා ඒ ඔබට ගත යුතු දෙයක් තියෙනවා නම් අරගෙන තමන්ගේ නිබ්බානගාමී මාර්ගය නැත්නම් මේ සංසාර දුකෙන් එතර වීමේ මාර්ගය පැහැදිලිව අවබෝධ කරගෙන අනුගමනය කරලා සදාටම මේ ගෝර බීර වූ සංසාර දුකෙන් මිදී නිබ්බානේ සාක්ෂාත් කරගෙන නිවන් සුව අත්දැකීමෙන් ජීවත් වීමට උත්සාහ ගන්න කියලා මම අදිෂ්ඨාන කරනවා. ඔබ සියලු දෙනාට ඒ සඳහාම වීර්ය ශක්තිය ධෛර්යය නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා කියලා අදිෂ්ඨාන